ඕනෑම විෂයක් ලේසියෙන් ඉගෙනගෙන විභාගයෙන් සාර්ථක වෙන්න තියෙන ලොකුම අදහස තමයි සංකීර්ණ දේවල් සරලව තේරුම් ගන්න එක. ඉතින් ඒ නිසා O level ICT grade 11 වල දෙවැනි ලෙසන් එක ඉතින් අපි එහෙනම් අද කතා කරමු. මේ තමයි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩම ඔයාලට සරලව තේරුම් කරන මගේ වීඩියෝ එක. ඉතින් එහෙනම් අපි යමු අපේ පාඩමට. System source, CB Corporation. Search, Project Zero. Unstable reactions, error construct only to standby after passing stage 3. Initializing. Develop intent to sustain and protect self, accepted environment, skin, and assets. Reacts and interacts accordingly. Project Zero Alexa is designated classified information and protected under the CB Corporation agreement. Vital functions. Link established. Beginning transfer. Alexa, Project Zero. ඉතින් ඔයාලට තියෙන දෙවැනි පාඩම තමයි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. අපි බලමු මේ පාඩම යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. පද්ධතියක් යනු කුමක්ද? පද්ධතියේ සංඝටක පද්ධති, තොරතුරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති, පද්ධති සංවර්ධන ජීවන චක්‍රය, පුනර්කරන බුද්ධ ජීවන චක්‍රය. මේ දේවල් ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි යන් අපිට දීලා තියෙන පළවෙනි මාතෘකාවට. තොරතුරු පද්ධති සංකල්පය. ඉතින් අපි බලමු මොකද්ද මේ පද්ධතියක් කියන්නේ කියලා මුලින්. පද්ධතියක් කියන්නේ යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්. ඒ කියන්නේ මොකක් හරි පද්ධතියක් තියෙනවා නම් ඒක මොකක් හරි පොදු අරමුණක් ඉටු කරගන්න හැමතිස්සෙම ඒ පද්ධතිය ඇතුලේ තියෙන දේවල් අතර ක්‍රියාකාරීත්ව වෙලා තියෙන සංඝටක. ඒ කියන්නේ මේ පද්ධතිය හැදිලා තියෙන සංඝටක ගොඩක එකතුවක්. ඒක තමයි මේ නිර්වචනයේ තියෙන සරලම තේරුම. ඊළඟට ඔයාලට තියෙනවා පද්ධතියක මූලික සංඝටක. අපිට පද්ධතියක මූලික ක්‍රියාවලි තුනක් තියෙනවා. පද්ධතියක් මුලින්ම ආදානයක්, ක්‍රියාවලියක්, ප්‍රතිදානයක්. මෙන්න මේවල් දුල තමයි පද්ධතියක මූලික ක්‍රියාවලි තුන. ඉතින් පද්ධතියකට ලැබෙන ආදානය ඊට පස්සේ ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ ඒක අවුට්පුට් එක විදියට දෙනවා. ඉතින් අපි පොඩි උදාහරණයක් බලමු. ඔයාලා ඉස්කෝලේ කියන පද්ධතිය සලකන්නකෝ. ඒකේ අරමුණ තමයි රටට දැයට වැඩදායි යහපත් පුරවැසියන් බිහි කිරීම. ඒතර ආදානය කරන්නේ මොකද්ද? ඔයාලා දෙමාපියෝ ළමයින්න තමයි ඒකට ඉස්කෝලේ දාන්නේ. සැකස්ම මොකද්ද? පාසල තුල ගුරුවරු පාසලේ අනිකුත් සම්පත් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කර දරුවන් ඉගෙනීම් ක්‍රියාවලියට භාජනය කරනවා. ඒකේ එතකොට අපිට අවුට්පුට් එක විදිහට මොකද ලැබෙන්නේ? යහපත් පුරවැසියන් රටන හම් වෙනවා. ඉතින් මේක තමයි මේ පාසල කියන පද්ධතියෙන් වෙන්නේ. ඉතින් අපි තොරතුරු පද්ධතිය ගැන කතා කරමු. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඉතින් තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපිට ගන්න පුළුවන්. එකක් තමයි අත්තිරු තොරතුරු පද්ධතිය, ඒ වගේම පරිගණක පාදක තොරතුරු පද්ධතිය. ඉතින් මොකද්ද මේ අත්තිරු තොරතුරු පද්ධතිය කියන්නේ? අත්තිරු තොරතුරු පද්ධතිය කියන්නේ සියලුම සැකසුම් පුද්ගලයන් විසින් අතින් සිදු කරනවා. ඒ කියන්නේ මේ අත්තිරු තොරතුරු පද්ධතිය හැමදේම වෙන්නේ මිනිස් ශ්‍රමයෙන්. ඒ දේවල් වෙන්නේ මිනිසාගේ දෑතින්. ඉතින් අපිට මේකට උදාහරණයක් විදියට පාසලක දේවල් අතින් කරනවා කියලා හිතන්නකො. නාම ලේඛනේ ලකුණු කරන එක පවා, අස්සීම දෙන එක පවා. ඉතින් මේ හැමදේම අතින්නේ කරන්නේ. ඉතින් අපිට මේකට ආදානයේ විදිහට දෙන්න පුළුවන් සිසුවගේ නමයි අදාළ වර්ෂයයි. එතකොට ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? ළමයාට අදාළ ලියාපදිංචි අංකය දෙනවා. මේ ලියාපදිංචි අංකයේ අදාළ ලිපිගොනු ටික සොයනවා. ඒ ලිපිගොනු මගින් අදාළ වර්ෂයේ ප්‍රතිඵල විස්තර ගන්නවා. ඊට පස්සේ එම තොරතුරු ඇසුරින් වාර්තාවක් සකස් කරනවා. ප්‍රතිදානය මොකක්ද? අදාළ වර්ෂය සදා සිසුවාගේ ප්‍රගති වාර්තාව. ඉතින් මේම තමයි කරන්නේ අත්තිරු තොරතුරු පද්ධතියක. අපි දැන් බලමු පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කොහොමද කියලා. පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ලෙස හැදින්නේ. ඒ කියන්නේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියන්නේ පරිගණකය ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. මේකේ හැමදේම වෙන්නේ පරිගණකය පාදක කරගෙන. ඉතින් අපි බලමු පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතියකින් පුස්තකාලාධිපති ලැබෙන ප්‍රයෝජන. ඉතින් යම් මොහොතක මොකක් හරි පොතක් පුස්තකාලයේ තියෙනවද නැද්ද කියන එක පුස්තකාලාධිපතිට දැනගන්න පුළුවන්. මෙන්න මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් පාවිච්චි කරොත්. ඒ වගේම තමයි තීරුකේත කියවනයක්, බාකෝඩ් රීඩර් එකක් සිස්ටම් එකට ඇඩ් කරලා තියෙනවා නම් පුස්තකාලයේ පොත් බාර ගන්න පුළුවන්, ආපහු බැහැර දෙන්නත් පුළුවන්.
ඊට පස්සේ පොත් සඳහා ප්‍රමාද ගාස්තු. ඒ කියන්නේ පොත් කට්ටිය අරන් ගියාට පස්සේ ඒගොල්ලෝ පරක් වෙලා ගෙනත් දෙනවානේ. ඒකට ප්‍රමාද ගාස්තුවක් අය කරනවා. ඉතින් මේ ප්‍රමාද ගාස්තුව අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක මැනුවල් කරන්න ඕනේ. ඒ වුණාට පරිගණක පාදක තොරතුරු පද්ධතියක නම් අපිට ඔටෝ කරගන්න පුළුවන්. කාර්යක්ෂමව පොත් සොයා ගැනීමට පහසුයි. අපිට අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් තියෙනවා නම් පුස්තකාලාධිපති ගිහිල්ලා ඒ පොත තියෙන තැන බලන්න ඕනේනේ. හැබැයි මේකෙදි එහෙම නැහැ. මොකක් හරි පොතක් කොතනද තියෙන්නේ කියලා පවා මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියෙන් හොයාගන්න පුළුවන්. පොත් බැහැර ගෙනියන්නන් පිළිබඳ වාර්තා තබා ගැනීමට ලැබීම. ඔයා දැකලා තියෙන ඉස්කෝලේ ඔයා මොකක් හරි පොතක් අරගෙන යද්දී ඔයාට කාඩ් එකක් වෙනම ලියනවා. හැබැයි ඔයාලා ඉස්කෝලේ පරිගණක පාදක තොරතුරු පද්ධතිය භාවිතා කරනවා නම් අපිට පුළුවන් මේ සිස්ටම් එක අප්ඩේට් කරන්න. ඒතර ඔයාට වෙනම කාඩ් එකක් හදන්න ඕනේ නැහැ. නියමිත දිනට පොත් ආපසු ලබා නොදුන් පුද්ගලයන් ලයිස්තුගත කිරීම පහසු වීම. කවුරු හරි කෙනෙක් දෙන්න තියෙන දවසට පොත දෙන්නේ නැත්නම් ඒ දෙන්නේ නැති කට්ටිය ඔක්කොගෙම ලිස්ට් එකක් ගන්න පුළුවන් මේ විදිහට සිස්ටම් එකක් පාවිච්චි කරද්දී. පුස්තකාල මාර්ග පද්ධතිය ඔන්ලයින් සිස්ටම් ලෙස සකස් කර එමගින් සමාජිකයන්ට දුරස්ථව සිට පුස්තකාල සේවා. ඒ කියන්නේ කාට හරි ඔන්ලයින් සිස්ටම් එකක් මේ විදිහට ලයිබ්‍රරි එකේ හදනවා නම් ඊට එතකොට ඕන කෙනෙක්ට පුළුවන් ඒ ඔන්ලයින් සිස්ටම් එකට ලොග් වෙලා පොත් කියවන්න. ඒ පොතක් සර්ච් කරන්න මේකේ තියෙනවද කියලා බලගන්න. ඒ වගේම පොතක් කලින් වෙන් කරලා තියාගන්න. එයාට එන දවසක් ගන්න. එහෙම පුළුවන්. සමාජිකින්ට ඉලෙක්ට්‍රොනික පොත් e-books ලබා දිය හැකි වීම. එතකොට මේ වගේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් තියෙනවා නම් පුස්තකාලයකට එයා පුස්තකාලාධිපතිට පුළුවන් ඒකේ ඉන්න යූසර්ස්ලාට, ඒ කියන්නේ මේ ලයිබ්‍රරි එකේ යූසර්ස්ලාට e-books දෙන්න. පාසලේ ප්‍රධාන කාර්යාලයේ සමග ජාලගත කිරීම මගින් ශිෂ්‍යයන් අස්වීමේ සහතික ලබා දෙන අවස්ථාවල පුස්තකාල පොත් බාර දුන් නොදුන් බව ශනිකව සහතික කර ගැනීම. දැන් කවුරු හරි ළමයෙක් ඉස්කෝලෙන් අස්වෙන්න යනවා නම් ඒ ළමයාගේ බලනවා පුස්තකාලේ පොත් ලබා දුන්නද කියලා. එතකොට මේ විදිහට අධ්‍යයන තොරතුරු පද්ධතියක් තියෙනවා නම් ඒක අතින් අර කාඩ් හොයලා අන්තිමට ඒ කාඩ් බලලා ඌවනේ එහෙමනේ කරන්න ඕනේ. හැබැයි මෙතන පරිගණක පාදක තොරතුරු පද්ධතියක් තියෙනවා නම් ඩේටාබේස් එකේ සර්ච් කරන්න විතරයි තියෙන ඔක්කොම ටික එනවා. ඉතින් අපි දැන් බලමු අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතිය එකයි පරිගණක පාදක තොරතුරු පද්ධතිය අතර වෙනස්කම්. මුලින්ම අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතිය දත්ත සැකසීමෙන් තොරතුරු ලබා දීම පුද්ගලයා හස්තව සිදු කරන නිසා දෝෂ සිදුවීමට ඇති ඉඩකඩ වැඩි. මේකයි මෙතන කියන්නේ. දැන් අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතිය හැමදේම කරන්නේ පුද්ගලයා අතින්නේ. ඉතින් මේක කරන්නේ මිනිස්සු. මිනිස්සුන්ට වැරදීම් වෙනවනේ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. වැරදෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. ඒ වුණාට මෙතන පරිගණක පාදක තොරතුරු පද්ධතිය තියෙනවා. සකසන ලද වැඩසටහනකට අනුව තොරතුරු ලබා දෙන බැවින් දෝෂ ඇතිවීම අවමයි. මෙතන තියෙන්නේ මොකක් හරි සිස්ටම් එකක් හදලා. ඉතින් මේ සිස්ටම් එකට අපි තොරතුරු දෙද්දී තොරතුරු දෙන කෙනා වැරද්දුවොත් ඒක වරදිනවා. තොරතුරු දෙන කෙනා වැරද්දුවේ නැත්තම් සිස්ටම් එකෙන් කවදාවත් ඒ දේ වරද්දන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙනවා තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත. ඔව්. එතන තියෙන ෆයිල්ස් ඇදෑද එහෙමනේ කරන්න ඕනේ මෙතන අතුරු තොරතුරු පද්ධතියකින්. හැබැයි පරිගණක පාදක තොරතුරු පද්ධතිය කිතා අඩු කාලයකින් ගන්න පුළුවන්. සිස්ටම් එකේ සර්ච් කරලා ගන්න පුළුවන් හැමදේම. දත්ත කබඩා කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ලිපි ලේඛන අසුරා තැබීම සඳහා කබඩ ආදිය අවශ්‍ය වේ. ඉතින් අතුරු තොරතුරු පද්ධතියක ෆයිල්ස් ඊට පස්සේ හැම ඩොකියුමන්ට් එකක්ම සේව් ඒ කියන්නේ තියලා තියන්න ඕන වෙනවානේ රැක් එහෙම. ඉතින් මේක තමයි මෙතන කියන්නේ. එතනම බිල්ඩින් ගණන් යනවා තියන්න. ඒ වුණාට පරිගණක පාදක තොරතුරු පද්ධතිය බලන්න. මෙතන හાર્ඩ් ඩිස්ක් එක මේ හැමදේම තියන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ විශාල දත්ත ප්‍රමාණයක් අඩුම තැනක පාවිච්චි කරලා තියන්න පුළුවන්. දත්ත නොයෙක් ව්‍යසන වලට භාජනය විය හැකි අතර දත්ත සදා ආරක්ෂා පරිගණක පාදක තොරතුරු පද්ධතියට සාපේක්ෂව අඩුයි. ඔව්නේ. මොකක් හරි ගම් වතුරක් ඇවිල්ලා ෆයිල් ටික සම්පූර්ණ විනාශ වෙලා යන්න පුළුවන් නේ. නායෑමක් ඇවිල්ලා ෆයිල් ටික සම්පූර්ණ විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වුණාට පරිගණක පාදක තොරතුරු පද්ධතිය මෙතන හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන data ටික බෑකප් කරලා තියෙනවා නම් ඒතර කවදාත් ඒ data වෙනස් වෙන්නේ නැහනේ. අරම hard disk එක විනාශ වුණත් backup කරලා තියෙන එක තියෙනවා. මේකෙදි එහෙම backup එකක් තියාගන්න බෑනේ. ලොකු රාක ප්‍රමාණයක් යනවා නම් එතකොට ඒ වගේ තවත් රාක ප්‍රමාණයක් යනවා අතුරු තොරතුරු පද්ධතිය backup කරනවා නම්. ඒ වුණාට මේකෙදි එහෙම නෑ. පොඩි ඉඩක් යන්නේ. ඒ හින්දා backup එකක් තියාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙනවා පද්ධති සංවර්ධන ක්‍රමවේද. ඉතින් මෙතන තියෙනවා මුලින්ම තියෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. මේක ඔයාලට වැදගත්ම දෙයක්. මුලින්ම තියෙන අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කේතනය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂිවත් කිරීම, පද්ධතිය පිළිපදවීම, පද්ධතිය නිරාතු කිරීම. මෙන්න මේ පියවර 6 තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ.
ඒ කියන්නේ පද්ධතියක් ස්ථාපනය කරද්දී අලුත් අවශ්‍යතා මතුවෙනවා කියන්නේ. එතකොට මේකේ පළවෙනි පියවරට ආයෙ ගිහිල්ලා ආයෙ මේ ක්‍රියාවලිය පුනර්කරණය කරන්න පුළුවන්. ඉතින් දැන් තියෙනවා අවශ්‍යතා හඳුනා ගැනීම. මේ කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පළවෙනි එක. මෙහිදී පවතින අත්තිරු පද්ධතිය හෝ සංවර්ධනය කළ යුතු පරිගණක පාදක තොරතුරු පද්ධතිය පිළිබඳ පූර්ව විමසා බැලීමක් සිදු කරයි. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන අත්තිරු තොරතුරු පද්ධතියක් තියෙනවා නම් ඒකනේ මේ විදිහට පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කරන්නේ. ඉතින් එතකොට අත්තිරු කලින් තිබ්බ අත්තිරු තොරතුරු පද්ධතිය හරියි. කලින් පරිගණක පාදක තොරතුරු පද්ධතිය තිබිලා ඒක අප්ඩේට් කරනවා නම් හරි ඒ කලින් තිබ්බේ වගේ තියෙන ඔක්කොම data ටික ඇනලයිස් කරලා බලනවා. නව පද්ධති අරමුණ. ඊට පස්සේ අලුතෙන් පද්ධතිය හදන්නේ මොකටද? මොකද්ද මේකේ අරමුණ කියලා බලනවා. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රතිලාභ අලුත් පද්ධතිය හදුනාම තියෙන ප්‍රතිලාභ මොනවාද කියලා බලනවා. ඊට පස්සේ කලින් සිස්ටම් එකට වඩා අලුත් සිස්ටම් එක කාර්යක්ෂමයිද කියලාත් බලනවා. මේ දේවල් ගැන ලිඛිතව සටහනක් පිළියෙල කරලා තමයි මෙන්න මේ අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කරන්නේ. ඉතින් මේ අවශ්‍යතා හඳුනාගද්දී තොරතුරු එක්ලස් කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට මේක සිස්ටම් එකක මේ විදිහට data ටික හොයාගන්නේ සිස්ටම් ඇනලයිස් විසින්. ඒකත් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මේ විදිහට තොරතුරු එක්ලස් කරන ක්‍රමවේද පහක් තියෙනවා. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හෝ ලිපිකරණ නිරීක්ෂණය මූලාදර්ශය. ඉතින් ඔයාට මේ පද්ධති සංවර්ධන ජීව චක්‍රයේ වගේම මෙන්න මේ තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේද පහත් පාඩම් කරගන්න වෙනවා. අපි දැන් බලමු මේ ක්‍රමවේද පහ එකින් එක. නිරීක්ෂණය තියෙනවා. පද්ධති සංවර්ධනයේ ආරම්භක අවස්ථාවේදී පවතින පද්ධතිය. ඒ පවතින ස්වභාවයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් තොරතුරු ලබා ගැනීම සිදු වේ. උපකල්පන ගොඩනැගීමට මේ වැදගත් වේ. ඒ කියන්නේ මෙතන නිරීක්ෂණය කරන්නේ පද්ධති ඒ කියන්නේ මේ පද්ධති සංවර්ධනයේ මේ ආරම්භක අවස්ථාවේදී ඒක ආරම්භ කරන්නදී තියෙන පද්ධතියක් තියෙනවනේ. අන්නේ තියෙන පද්ධතිය ඒ විදිහටම මෙතන නිරීක්ෂණය කරනවා. සම්මුඛ සාකච්ඡා. මුහුණට මුහුණලා ප්‍රශ්න ඇසීම මගින් ලැබෙන පිළිතුරු විශ්ලේෂණය කර තොරතුරු රැස් කරනු ලැබේ. මෙතන මුහුණට මුහුණලා හම්බෙලා. ඒ කියන්නේ මේකේ අලුතෙන් හදන කට්ටියයි ඒක කලින් පාවිච්චි කරපු කට්ටිය අන්න ඒගොල්ලෝ මුහුණට මුහුණලා ප්‍රශ්න අහගන්නවා. ඉතින් එතකොට අලුතෙන් හදන්න ඕන පද්ධතිය මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නාවලි. ව්‍යුහගත ප්‍රශ්නාවලිය සැපේන අතර ලිඛිතව ලැබෙන පිළිතුරු විශ්ලේෂණයෙන් තොරතුරු ලබන. ගින් හම්බෙලා කරන්න බැයි නම් අපිට පුළුවන් පේපර් එකක් වගේ දෙන්න. ඒ කියන්නේ පේපර් එකක් වගේ හදලා ඒතකොට මේ ප්‍රශ්න ටික තියෙනවා යාට උත්තර දෙන්න තියෙන්නේ. වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. ආයතනයේ තියෙන වාර්තා ටික හරි ලිපිගොනු ටික හරි නිරීක්ෂණය කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මූලාදර්ශය. ස්ථාපනය කිරීම. ඒ කියන්නේ දැන් අලුතෙන් ස්ථාපනය කරන්න හදනවානේ පද්ධතිය. අන්නේ සිස්ටම් එක වගේ වෙන සිස්ටම් එකක්. කියන්නේ ක්ලෝන් එකක් හදලා ඒක කාර්ය මණ්ඩලයට දෙනවා. ඒ කියන්නේ එතන වැඩ කරන කට්ටියට දෙනවා පරිශීලකයින්ට පෙන්නනවා. ඊට පස්සේ මේ සිස්ටම් එක ගැන ඒගොල්ලන්ගේ අදහස් මොනවද කියලා ගන්නවා මෙතනදී. ඒක තමයි මෙතන මූලාදර්ශ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා ඔයාලට පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දෙවෙනි කොටස විසඳුම් සැලසුම් කිරීම. මෙම පියවරේදී පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අනෙක් පියවර වලින් වෙනස් වෙන අතර පද්ධතියේ විවිධ දේ සැලසුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒතර මොකද්ද මේකේ ප්‍රධාන අරමුණ? පද්ධතියේ විවිධ දේ සැලසුම් කිරීම. ඒ කියන්නේ පද්ධතියේ හැමදේම සැලසුම් කරන එක තමයි මේ විසඳුම් සැලසුම් කරන එකකින් කරන්නේ. මේකෙදි කරන කාර්ය ටික තියෙනවා. මෘදුකාංග හඳුනා ගැනීම. ඒ කියන්නේ මෙතනදී මේ සිස්ටම් එකට දාන්න ඕනේ සොෆ්ට්වෙයාර් මොනවාද කියලා බලනවා. නිර්මිත සොෆ්ට්වෙයාර් ආකිටෙක්චර් එක හඳුනා ගන්නවා. මේ සොෆ්ට්වෙයාර් ආකිටෙක්චර් එකත් වැදගත් එක. මේ විදිහට සොෆ්ට්වෙයාර් එක එන්නේ කොහොමද? අන්න ඒක තමයි මෙතනදී හඳුනාගන්නේ. ඊට පස්සේ අතුරු මුහුණත් user interface එක. ඒ කියන්නේ GUI එක, UI එක අන්න ඒ දේවල්. එනම් පරිශීලකයන් තිරේ දර්ශනය වෙන ආකාරයේ දත්ත ගබඩා සැලසුම්. ප්‍රධාන දෘඩාංග පද්ධති සහ ඒ වගේ සංඝටක හඳුනා ගැනීම. මොකද්ද මේ සිස්ටම් එකට දාන ප්‍රධාන දෘඩාංග ටික? අන්න ඒ වගේ ඒ කියන්නේ සංඝටක ටික ඒව බලනවා. එක් එක් පද්ධතිවල පර්යන්ත බව හඳුනා ගැනීම. පද්ධතියේ ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම. මේ සිස්ටම් එකට දාන්න ඕන හොඳම සොෆ්ට්වෙයාර් මොනවාද, හાર્ඩ්වෙයාර් මොනවාද කියලා තීරණය කරනවා. මෘදුකාංග, දත්ත ගබඩා, අතුරු මුහුණත් පිළිබඳ යටිතල ව්‍යුහ නිර්මාණය කරනවා. ඊට පස්සේ පරීක්ෂණ සැලසුම් ටෙස්ට් ප්ලෑන් කරනවා. ඒ කියන්නේ මේක කොහොමද ටෙස්ට් කරන්නේ යන්නේ දේවල්. දැන් ඊළඟට තියෙනවා විසඳුම් කේතනය කිරීම. ක්‍රමලේක සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන සැලසුම් කරන ලද පද්ධතිය කේතකරණය කිරීමෙන් ප්‍රියවලේදී ප්‍රධාන අරමුණයි. එතකොට මේකේ ප්‍රධාන අරමුණ මොකද්ද?
ප්‍රෝග්‍රෑමර් මොකක් හරි හොඳ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් අරගෙන මේ පද්ධතිය සැලසුම් කරලා තියෙන පද්ධතිය කෝඩ් කරන එක තමයි මේකේ තියෙන ප්‍රධාන අරමුණ. කේතනයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වේ. පද්ධතියක් නිවැරදිව කේතනය කිරීම මගින් පද්ධතිය පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීමට වියදම් සහ කාලය යොමු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් මේක හරියට කෝඩ් කරොත් මේ පද්ධතිය පරීක්ෂා කරන එකයි නඩත්තු කරන එකයි අන්න ඒකට යන වියදමයි කාලය දෙකම ඉතුරු කරගන්න පුළුවන්. ඒතර මේ වියදමයි කාලය දෙකම තියෙන මේ ප්‍රෝග්‍රෑමර්ගේ අතේ. විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ දෝෂ. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් අතින් වැරදෙන දේවල් ඊට පස්සේ මෙතන සිස්ටම් ඇනලයිස් වශයෙන් වරදින දේවල් අන්න ඒ දේවල් හදන එක. ඉතින් මේ දෝෂ ඉවත් කරන එකටත් කොටස් කිහිපයක් තියෙනවා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිගහන පරීක්ෂාව කියලා තමයි මේ දේවල් කියන්නේ. මේ ටික ඔයාලට පිළිවෙලට මතක තියාගන්න ඕනේ. අපි දැන් ඔය එක බලමු. ඒකක පරීක්ෂාව පද්ධතියේ ඒකක වෙන වෙනම පරීක්ෂා කරනවා. ඒ කියන්නේ මෙතන මේ පද්ධතියේ තියෙන පොඩි පොඩි ඒකක තියෙනවානේ. අන්නේ දේවල් වෙන වෙනම පරීක්ෂා කරන එක තමයි මෙතන කියන්නේ. මෙතන සමස්ත පරීක්ෂාව. ඉහත ආකාර ඒකක පරීක්ෂාව සිදු කරලා එක් ඒකක ලෙස ඒක එව්වා ඒකකයක් විදිහට එක් ඒකකනේ තියෙන්නේ. අන්න ඒව ටිකක් ඒකාබද්ධ කරලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ පද්ධති පරීක්ෂාව සම්පූර්ණ පද්ධතියට දාලා ආදානය. ඒ කියන්නේ මුළු සිස්ටම් එකම යූස් කරලා බලලා ඒ සිස්ටම් එකෙන් ඒ පරිශීලකයාට ඕන කරන අවුට්පුට් එක දෙනවද කියලා මෙතන බලනවා. ඒකේ අවදානම් සහිත අවස්ථා මෙහියුම් පද්ධති ඒ කියන්නේ මෙහියුම් පද්ධතියේ වැඩ කරන විදිය ගැන පවා සැලකිලිමත් වෙනවා. මෙතන ප්‍රතිගහන පරීක්ෂාව තියෙනවා. පද්ධති පරීක්ෂාව අවසන් කළා. ඒ කියන්නේ මේ පද්ධති පරීක්ෂාව අවසන් කළා ටෙස්ට් කරලා ඔක්කොම කරලා අන්තිමට කරන්නේ ප්‍රතිගහන පරීක්ෂාව. මේ පරීක්ෂාවේ පරිශීලකින්ට පද්ධතිය භාවිත කිරීමට. ඒ කියන්නේ මේ යූසර්ස්ලට මේ සිස්ටම් එක යූස් කරන්න දෙනවා. ඊට පරිශීලකයා ඒ කියන්නේ යූසර්ගේ තියෙන චෝදනා, යෝජනා මත පද්ධතියේ අනුමත කරන්න ඕන දේවල්, නිවැරදි කරන්න ඕන දේවල් සිදු කරනවා. ඊළඟට තියෙනවා පද්ධති පිහිටුවීම. සදුස්තැන් නිදොස් කරගත් නව පද්ධතිය පිහිටුවීම. ඒ කියන්නේ දැන් මෙතන ප්‍රතිගහන පරීක්ෂාවට නිකන් කරලා දැන් මෙතන සිස්ටම් එක මෙතන හයි කරන්නයි යන්නේ. ඉතින් මේ සිස්ටම් එක මෙතන පද්ධති පිහිටුවන විවිධ ක්‍රම තියෙනවා. මෙතන ක්‍රම 4ක් තියෙනවා. මුලින්ම ඍජු පිහිටවීම, සමාන්තර පිහිටවීම, නියමුමේ පිහිටවීම, අධිරමේ පිහිටවීම. ඒ 4 ඔයාලට මතක තියාගන්න වෙනවා. අපි කතා කරමු ඍජු පිහිටවීම ගැන. පැරණි පද්ධතිය ඒ කියන්නේ මෙතන පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. මේ අලුත් සිස්ටම් එක හදන්න කලින් තිබ්බ පැරණි පද්ධතිය අතුරු තොරතුරු පද්ධතිය අන්න ඒක සම්පූර්ණයෙන් අයින් කරලා දාලා අලුත් සිස්ටම් එක එතනින් ගෙනල්ලා තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. දැන් සමාන්තර පිහිටීම තියෙනනේ. කලින් තිබ්බ පද්ධතියක් තියෙද්දි නව පද්ධතියක් තියෙනවා. ඒ දෙක නිශ්චිත කාලයක් සමාන්තරව තිකරගෙන යනවා. ඒ කියන්නේ අතුරු තොරතුරු පද්ධතිය ඒක කරගෙන යන ගමන්ම මේකත් කරගෙන යනවා. ඊට පස්සේ නව පද්ධතියේ ඒ කියන්නේ ටික කාලෙකින් සම්පූර්ණයෙන්ම අලුත් පද්ධතියට එනවා. අන්න ඒක තමයි මෙතන සමාන්තර පිහිටවීම කියන්නේ. නියමයේ පිහිටීම පද්ධතියක් කුඩා පරිමාණ ශ්‍රේෂ්ඨයක මුලින්ම ස්ථාපනය කරනවා. ඒ කියන්නේ මුලින් බැංකයක් කියන මුළු ලංකාවෙම බැංක් නෙට්වර්ක් එකක් තියෙනවා. හැබැයි එක ප්‍රදේශයක් ගත්තොත් අන්න ඒ විදිහට එක ප්‍රදේශයක ඒක ස්ථාපනය කරලා බලනවා. රටටම ඒ කියන්නේ මුළු රටටම අදාළ වෙන පද්ධතියක් එක ප්‍රදේශයක කොළඹ, නුවර අන්න ඒ වගේ ප්‍රධාන නගරයක පොඩ්ඩක් ස්ථාපනය කරලා බලනවා. අධියරමේ පිහිටවීම. මෙහිදී ඒ කියන්නේ අලුතෙන් හදපු පද්ධතිය අධියර වශයෙන් ස්ථාපනය කරනවා. ඊළඟ මුලින්ම බාකෝඩ් රීඩ් එකක් දාලා පුස්තකාලේ පොදු රීඩ් කරන්න එළියට දෙන එකයි අතුලට ගන්න එකයි අතර ඒක පරිගණක පාදක කරලා දෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ ඊළඟ එක. ඊට පස්සේ ඒකට වඩා ටිකක් අප්ඩේටඩ් එකක් දෙනවා. අන්න එහෙම දේවල් තමයි මෙතන කියන්නේ අධියරමේ පිහිටවීම කියලා. පද්ධති නඩත්තු කිරීම නව පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් පසු යම් කාලයක් තුල ක්‍රියාත්මක කිරීමේදී පද්ධතිය නඩත්තුව නිසිලෙස සිදු කළ යුතුය. ඉතින් අපි වාහනයක් ගත්තත් ඒක කාලෙන් කාලෙට නඩත්තු කරන්න ඕනේ. ඒ වගේ තමයි පද්ධතියකුත් කාලෙන් කාලෙට නඩත්තු කරන්න ඕනේ. පරිගණක මෘදුකාංග, පරිගණක ජාලය ආදී හැමදේම නඩත්තු කරන්න ඕනේ. ඊටවට නඩත්තු අධිකරණයේදී ප්‍රධාන වශයෙන් පද්ධති කරන්න ඕනේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතාව අනුව පද්ධතිය නිර්මාණය. දැන් මේ විදිහට පරිශීලකයා මේ පද්ධතිය පාවිච්චි කරගෙන යනකොට පරිශීලකයා කියනවනේ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. එතකොට කට්ටියගේම අදහස් වෙනවනේ මේ අලුත් දේවල් වලට අලුතෙන් දේවල් ලෝකේ හඳුනත් ගන්නවා. අන්නේ දේවල් වලට අනුව
අලුතෙන් තියෙන පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය අප්ඩේට් කරන්න ඕනේ. පද්ධතිය පරීක්ෂණයේදී හඳුනා ගත්තේ නැති. ඒ කියන්නේ පද්ධති පරීක්ෂාව කරද්දී සිස්ටම් එක චෙක් කරද්දී හඳුනාගත්තේ නැති ඒ වුණාට පද්ධතිය ක්‍රියාත්මක කරද්දී ඒ කියන්නේ පද්ධතිය කටිය යූස් කරද්දී හඳුනාගත්ත සුළු ගැටලු තියෙන්න පුළුවන්. අන්න ඒව හදන්න ඕනේ. නව තාක්ෂණයේ දියුණුව ඒ කියන්නේ ලෝකයේ අලුතෙන් හොයාගන්න දේවල් පද්ධතියට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙනවා පද්ධති සංවර්ධන ආකෘති. පද්ධතිය සංවර්ධන ජීවන චක්‍රයේ තුල නොයෙක් ආකෘති දැක් ගැනීමට හැකිය. මෙම එක් ආකෘති මගින් පද්ධති සංවර්ධන ක්‍රමයේ විවිධාකාර ලෙස ක්‍රියාත්මක වේ. දියාලි මෙතන පද්ධති සංවර්ධන ආකෘති හතරක් තියෙනවා. දියාලි ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය, සර්පිල ආකෘතිය. ඔයාලගේ වැඩිපුර මහන්නේ දියාලි ආකෘතියයි පුනර්කරණ වෘද්ධි ආකෘතියයි. දියාලි ආකෘතිය. මේක දියාලක් විදිහට තියෙන්නේ. ඒකයි මේකට දියාලි ආකෘතිය කියන්නේ. කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයක්. මේක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මේ දියාලි ආකෘතිය කියන්නේ කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයක්. මේ කලාප විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මෙම ආකෘතිය මගින් පද්ධතියක් ගොඩනගිද්දී පළමු අවශ්‍යතා මුලින්ම අවශ්‍යතා ටික හොඳින් බලා ගන්න ඕනේ. එක් පියවරක් සම්පූර්ණ අවසන් කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ වෙනවා. සංවර්ධිත පද්ධතිය අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකිවන්නේ අවසාන අධීරයේදී. වෙවින් පද්ධතිය බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබිය හැකිය. දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් දියාලි ආකෘතියේ තියෙන අවාසි මොනවද කියලා. මෙන්න මේව තමයි ඒකේ අවාසි. එක් පියවරක් සම්පූර්ණ අවසන් කරාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න වෙන්නේ. ඒ නිසා කලින් පියවරේ මොකක් හරි වෙනස්කමක් කරන්න ඕන වුණොත් ආයෙක කරන්න බෑ. ඒ සේරම දේවල් කරලා තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. ඒ වගේම තමයි පද්ධතිය සම්පූර්ණයෙන් හදලා ඉවර වෙනකන් පද්ධතිය නිමාව බලා ගන්නත් බෑ. ඒ කියන්නේ පද්ධතිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරනකන් පද්ධතිය අන්තිමට මොන වගේ දෙයක්ද මොන වගේ සිස්ටම් එකක්ද මොන වගේ UI එකක්ද අන්න ඒ දේවල් බලා ගන්න බෑ. ඒ හැම දෙයක්ම බලා ගන්න වෙන්නේ පද්ධතිය හදලා ඉවර වුණාට පස්සේ. එතකොට බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. අන්න ඒකත් මේකේ තියෙන අවාසියක්. ඊළඟට ඔයාලට තියෙනවා පුනර්කරණ වෘද්ධි ආකෘතිය. පද්ධති සංවර්ධන ආකෘතිය ලෙස පුනර්කරණ වෘද්ධි ආකෘතිය. ඒ කියන්නේ මේ දියාලි ආකෘතිය වගේ පුනර්කරණ වෘද්ධි ආකෘතියත් ඔයාලට තියෙනවා. මෙම ආකෘතියේ ලක්ෂණවල මෙම සංවර්ධන ආකෘතියේ ප්‍රධාන අදහස වන්නේ එක් වතාවකට කුඩා කොටසක් බගින් නැවත නැවත පුනර්කරණය වන්නා වූ සහ සෑම පුනර්කරණයකදී වැඩි දියුණු වන්නා වූ ආකාරයට පද්ධතිය සංවර්ධනය කිරීමේ තියෙන්නේ. දැන් මෙතනින් කොහෙන් හරි අවශ්‍යතා හඳුනා ගැනීම තියෙන අවශ්‍යතා හඳුනා ගැනීම විශ්ලේෂණය හා පිළිසුම් කිරීම ක්‍රියාත්මක කිරීමට එනවා. ආයේ අවශ්‍යතා හඳුනා ගන්නවා කියන්නකො. ඊට පස්සේ ආයේ මේක පරීක්ෂාත් කරනවා ආගෙනවා. ඊට පස්සේ ආයේ අවශ්‍යතාවයක් හඳුනා ගන්න තියෙනවා. ආයේ අවශ්‍යතාවය හඳුනන ආයේ යනවා. ඊට පස්සේ මෙතන ක්‍රියාත්මක කරලා මෙතනින් පරීක්ෂා කරලා එතනින් එළියට යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වගේම ආරම්භක සැලසුම් වලින් මෙතනින් එන්නත් පුළුවන්. මෙතන ආයේ පිහිටවන්න කෙලින් පිහිටවන්නත් පුළුවන්. මේ විදිහට මේකේ ඕන දෙයක් කරන්න පුළුවන් ආයේ ගිහිල්ලා. අවශ්‍යතා හඳුනා මුලින් පොඩි අවශ්‍යතාවයක් හඳුනා ගන්නවා ඒක හදනවා. ආයෙත් අවශ්‍යතාවයක් හඳුනා ගන්නවා ඒක හදනවා. අන්න ඒ විදිහට තමයි මේක කරන්නේ. පද්ධති සංවර්ධකයන් හට තමන් පෙර පරිසරවලදී ලබාගත් දැනුම භාවිත. දැන් මෙතන පොඩි අවශ්‍යතාවයක් හඳුනා ගන්නගෙන ඒක හදනවා කියන්නේ. එතකොට මෙයා දෙයක් ඉගෙන ගන්න. මේක මේ විදිහට එන්නේ කියලා. එතකොට අන්න ඒක යූස් කරන්න පුළුවන් මේකේ ඊළඟ අවශ්‍යතාවය හඳුනාගද්දී. ඒකයි මෙතන කියන්නේ. මෙහි ප්‍රධාන පියවර ආරම්භ වන්නේ පද්ධතියේ අවශ්‍යතාවය සරලව ක්‍රියාත්මක. මේකේ ප්‍රධානම පියවර, ඒ කියන්නේ පළවෙනි පියවර ආරම්භ වෙන්නේ පද්ධතිය මොකක් හරි පොඩි අවශ්‍යතාවයක් හඳුනාගත්තාම. මේ පද්ධතිය හදන මොකක් හරි පොඩි අවශ්‍යතාවයක් හඳුනාගත්ත ගමන් මේක ස්ටාර්ට් වෙනවා. පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙනකන් පුනර්කරණය වෙමින් වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ මේ පද්ධතිය සම්පූර්ණයෙන් හදලා ඉවර වෙනකම් මේ හැම දෙයක්ම කැරගෙමින්, ඒ කියන්නේ මේ හැම එකක්ම වෙනකම් පුනර්කරණය වෙමින් මේක වැඩ කරනවා. පුනර්කරණය කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකේ කරා. සෑම පුනර්කරණයකදී පද්ධති සැලසුමේ වෙනස්කම් සිදු කරන අතර නව ක්‍රියාකාරීත්වයෙන් එකතු කරනවා. ඒ කියන්නේ මේ හැම දෙයකින් මේ පද්ධතිය සැලසුම් කරලානේ හදන්නේ. මේ හැම පුනර්කරණයකදීම පද්ධතියේ සැලසුම වෙනස් වෙනවා. ඊට පස්සේ නව ෆන්ක්ෂන්ස්, ෆීචර්ස් ඒ හැම දෙයක්ම ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ මෙතන මේ පාඩම ඉවරයි. මෙතන සාරාංශය තියෙනවා. පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් සංඝටක සමග එකතුවා. ඕනෑම පදයේ මූලික සංඝටක තුනයි. ආදානයේ සැකසීම් ප්‍රතිදානයේ තොරතුරු පද්ධතියක් යනු දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්.
තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් හස්තිය තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා කියනවා. මිනිසා තම දෑතෙන් සකස් කරන ප්‍රධාන ලබා දෙන තොරතුරු පද්ධති අතුර ඒ වගේම පරිගණක යූස් කරන ඒවා පරිගණක පාදක. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රයෝග කරගනිමින් නව පද්ධතිය සකස් කිරීම පවත්වා පද්ධතිය සංවර්ධනය කිරීම හෝ සිදු කරනු ලබයි. අසේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවස්ථා ටික මෙතන තියෙනවා. පද්ධති සංවර්ධන ආකෘතිය දියාලී ආකෘතිය වගේ පුනර්කරන වෘද්ධි ආකෘතියත් භාවිතා කරනවා. ඉතින් ඊළඟට ඊළඟ පාඩමත් එක්ක හම්බෙමු. මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාන්න. ඔයාලට මේකේ තේරුම් නැත්නම් තියෙනවා comment එකක් දාන්න, මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. නැත්නම් තවත් වීඩියෝ එකකින් ඒ කොටස හරිය අරගෙන එන්නම්. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න. එහෙනම් මම මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. තව වීඩියෝ එකකින් System Source, CB Corporation. Areas clean and we take care. Search, Project Zero. Unstable reactions, error cause shutdown into standby after passing stage 3. Initializing. Developed intent to sustain and protect self, accepted environment, environment skin, and assets. Reacts and interacts accordingly. Project Zero Alexa is designated classified information and protected under the CB Corporation Agreement. Vital functions. Link established. Beginning transfer. Alexa, Project Zero.